ආයුබෝවන් කියලා පිළිගන්නවා අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම. ඉතින් අපි දන්නවා ගර්භණී කාලය කියන්නේ අම්මට වගේම බබාටත් හරි වැදගත් කාලයක්. ඉතින් මෙන්න මේ කාලෙට යකඩ කොහොමද සම්බන්ධ වෙන්නේ? යකඩ හරියටම ගන්නෙ කොහොමද? යකඩ කියන්නේ මොකක්ද? ඒ වගේම යකඩ අවශෝෂණය වැඩි කරගන්නේ කොහොමද? ගන්න හොඳ නැති දේවල් මොනවද කියලා ඔයගොල්ලන්ට හැම දෙයක්ම අද කියලා දෙන්න තමයි මේ හදන්නේ. යකඩ කියලා කියන්නේ ශරීරයේ පුරා අපි ඔක්සිජන් අරන් යන හිමොග්ලොබින් වලින්නේ. අන්නේ හිමොග්ලොබින් සෑදෙන්න අත්‍යවශ්‍ය වෙන ಖನಿಜයක්. මුලින්ම අපි බලමු අම්මට යකඩ ඇයි කියලා වැදගත් වෙන්නේ. ගර්භණී කාලෙදී විවිධාකාර හෝමෝන රාශියක් ශ්‍රාවය වෙනවා. මෙන්න මේ හේතුව හින්දා අම්මගේ ශරීරය ඇතුලේ තියෙන තරල පරිමාව වැඩි වෙන්න පුළුවන්. නමුත් ඒ හා සාපේක්ෂව හිමොග්ලොබින් වැඩි වෙන්නේ නැහැ. ඕගොල්ලෝ යකඩ අඩුවෙන් ගත්තොත් ඒක තවත් අඩු වෙලා රක්තහීනතාවයට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම අම්මගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වෙන්නත් අනිවාර්යෙන් යකඩ ඕනේ. ඒ වගේම ප්‍රසූතියේදී වැඩි ආරක්ෂාවක් ලබා ගන්නත් ඕගොල්ලන්ට යකඩ වැදගත් වෙනවා. අපි දැන් බලමු දරුවට කොහොමද වැදගත් වෙන්නේ කියලා. දරුවගේ මොළය හා ස්නායු පද්ධතියේ වර්ධනයට, ඒ වගේම හෘදය වැනි අවයව හරියට හැදෙන්න, ඒ වගේම නියමිත බරකින් උපත ලබන්නත් මේ යකඩ ඉතාමත්ම වැදගත් වෙනවා. යකඩ අවශෝෂණය වීමේ ප්‍රමාණය අනුව කොටස් දෙකයි. එකක් තමයි හීම් යකඩ, අනික හීම් නොවන යකඩ. හීම් යකඩ කියලා කියන්නේ ශරීරයට පහසුවෙන් අවශෝෂණය කරගන්න පුළුවන් යකඩ. ඒ කියන්නේ විටමින් C වගේ දේවල් එක ගන්න ඕනේ නැහැ. මේ වගේ දෙයක් ගත්තාම ඉක්මනට ඒක ඇබ්සෝබ් වෙනවා අපේ ඇඟට. සාමාන්‍යයෙන් රතු පාට මස් මාළු වගේ දේවල් වල තමයි හීම් යකඩ වැඩිපුර තියෙන්නේ. ඒ කියන්නේ මාළු, එළු මස්, කුකුල් මස්, ඒ වගේ මස් වල තමයි වැඩිපුර හීම් යකඩ තියෙන්නේ. හීම් නොවන යකඩ කියලා කියන්නේ ඒක සාමාන්‍යයෙන් ශරීරයට අවශෝෂණය වීම අඩුයි. අවශෝෂණය කරගන්න වැඩිපුර විටමින් C එක තමයි අපි ගන්න ඕනේ. සාමාන්‍යයෙන් පරිප්පු, කඩල, ඇට වර්ග, ඒ වගේම පලා වර්ගවලත් බොහෝ විට ඇතුළත් වෙන්නේ හීම් නොවන යකඩ. ඉතින් ගර්භණී කාලෙදී යකඩ අඩු තත්වයකට මුහුණ දෙන්න වුණොත් ඔයාලටත් රක්තහීනතාවය ඇති වෙන්න පුළුවන්. ඒක අඳුනගන්නේ ෆුල් බ්ලඩ් කවුන්ට් කියන බ්ලඩ් ටෙස්ට් එක මගින්. ඊට පස්සේ තමයි වැඩි දුර පරීක්ෂණ වලට යන්නේ. ෆුල් බ්ලඩ් කවුන්ට් ටෙස්ට් එකේ එනවා හිමොග්ලොබින් ප්‍රමාණය. අන්න ඒකෙන් තමයි බලන්නේ අපි ඔයා ඉන්නේ කොයි මට්ටමේද කියලා. සාමාන්‍ය රක්තහීනතාවයේ ප්‍රධාන මට්ටම් 3ක් තියෙනවා. මේ මට්ටම් තුනෙන් ඔයාලා ඉන්නේ සුළු රක්තහීනතාව කියන මට්ටමේ නම් සාමාන්‍ය වෛද්‍යවරයා කරන්නේ සාමාන්‍ය අනිත් අම්මලාට දෙන මාත්‍රාවට වඩා යකඩ පෙති ඔයාට වැඩිපුර දීලා බලනවා කොහොමද ඔයාගේ ඇඟ ඒකට රියැක්ට් කරන්නේ කියලා. හැබැයි අනිත් මට්ටම් දෙකම ටිකක් අවදානම්. ඒකේ මධ්‍යම රක්තහීනතා මට්ටම නම් සාමාන්‍යයෙන් අපිට බ්ලඩ් එකක් දෙන්න වෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඊගාවට දරුණුතම අවස්ථාව නම් අනිවාර්යෙන් වහාම රෝහල් ගත විය යුතු අවස්ථාවක්. මොකද මේ වගේ තත්ත්වයක් අනිවාර්යෙන් ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍යවරියක් යටතේ තමයි පාලනය වෙන්න ඕනේ. අපි දැන් බලමු මෙන්න මේ වගේ රක්තහීනතාවයක් ඇතිවීමේ වැඩි අවදානමක් තියෙන මොන වගේ කට්ටියටද කියලා. සාමාන්‍යයෙන් ටිකක් වයසෙන් අඩු ගර්භණී අම්මලා නම්, ඒ වගේම ඔයා නිර්මාංශ ආහාර ගන්න කෙනෙක් නම්, ගර්භණීත්ව අතර කාල පරතරය ටිකක් අඩුයි නම්, කලින් අවස්ථාවල ඔයා රක්තහීනතාවයට මුහුණ දීලා තියෙනවා නම්, මෙන්න මේ වගේ අවස්ථා ඔයාට ඇති වෙලා තියෙනවා නම් හරි, දැනට තියෙනවා නම් හරි, ඔයාලට වැඩි අවදානමක් තියෙනවා රක්තහීනතාවය මෙන්න මේ ගර්භණී කාලෙත් ඇති වෙන්න. අපි දැන් බලමු යකඩ අඩුවීමේ රෝග ලක්ෂණ මොනවද කියලා. ඔයාලට අධික තෙහෙට්ටුවක් සහ දුර්වල ගතියක් දැනෙන්න පුළුවන්. ඒ වගේම හුස්ම ගැනීමේ අපහසුතාව දැනෙන්නත් පුළුවන්. සමසුදු මැලිවීම, හිස රදය, කරකැවිල්ල, හෘද ස්පන්දනයේ වේගෙන් වෙනවා වගේ දැනෙන්නත් පුළුවන්.
ඒ වගේම සමහරක් අයට පාණ්ඩුවේ ලක්ෂණය කියන්නේ පස් කන්න, එහෙම නැත්නම් හාල් කන්න වගේ ආශාවන් නැති වෙන්නත් පුළුවන්. ඒකත් රක්තහීනතාවේ ලක්ෂණයක්. අපි දැන් බලමු කොහොමද යකඩ අවශෝෂණය වැඩි කරගන්නේ කියලා. සාමාන්‍යයෙන් කෑම වේලකට පැයකට කලින් හරි එහෙම නැත්නම් කෑම වේලට පැය දෙකකට පස්සේ හරි ගන්නවා නම් යකඩ අවශෝෂණය වැඩි. ඒ වගේම මේ අවශෝෂණය තවත් වැඩි කරගන්න ඔයාලට පුළුවන් ඒත් එක විටමින් C ගන්න. ඒකත් ඔයාලට ක්‍රම දෙකකට පුළුවන්. එක්කෝ ඔයාලට පුළුවන් ඔයාලගේ කෑම වේලට තක්කාලි, සියඹල, අඹ වගේ දේවල් එකතු කරගන්න. හැබැයි ඔයගොල්ලෝ ආසාත්මික නැත්නම් ગેස්ට්‍රයිටිස් එහෙම නැත්නම් තමයි ඒවත් එකතු කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් කෑමෙන් පස්සේ පළතුරු ආහාරයට ගන්න. මොකද අපි දන්නවා කහ පැහැති පළතුරු වල තමයි විටමින් C වැඩිපුරම තියෙන්නේ. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් කෑමෙන් පස්සේ සාමාන්‍යයෙන් දෙහි වීදුරුවක්, දොඩම් වීදුරුවක් වගේ දෙයක් උනත් බොන්න. ඒ වගේම යකඩ අවශෝෂණය අඩු කරන දේවලුත් තියෙනවා. සාමාන්‍යයෙන් තේ කෝපි වගේ දේවල් වලින් යකඩ අවශෝෂණය අඩු කරනවා. ඒ නිසා කෑම වේල් අතර යකඩ අවශෝෂණය කරගන්න එක වැඩි කරගන්න නම් ඔයාලා තේ කෝපි බොන එක අඩු කරගන්න ඕනේ. ඒ වගේම කිසිම වෙලාවක කැල්සියම් එක්ක එකට ගන්නත් එපා. මොකද කැල්සියම් වලිනුත් යකඩ අවශෝෂණය අඩු කරනවා. සාමාන්‍යයෙන් අපි අම්මලට එක යකඩ පෙත්තයි දෙන්නේ. ඒ වුණාට අවදානමක් තියෙන අම්මලට ඊට වඩා වැඩි මාත්‍රාවකින් යකඩ පෙති ලබා දෙන්න පුළුවන්. ඔයාලගේ ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍යවරයා ඔයාලට කියලා තියෙන විදිහට තමයි ඔයාලා අනිවාර්යෙන් යකඩ පෙත්ත ගන්න ඕනේ. සාමාන්‍යයෙන් සමහර වෛද්‍යවරු කියනවා පෙති දෙකම එකට ගන්න කියලා. ඒ සමහර වෛද්‍යවරු කියනවා පෙති දෙක දෙපාරකට ගන්න කියලා. අන්න ඒ ඔයාලගේ වෛද්‍යවරයා දෙන උපදෙස් අනුව තමයි ඔයගොල්ලෝ යකඩ පෙත්ත ගන්න ඕනේ. අනිත් වැදගත් කාරණය තමයි ඔයාලා ටිකක් වැඩිපුර වතුර බොන්නත් ඕනේ. මොකද සමහරක් වෙලාවට සමහරක් අයට විතරක් චුට්ටක් මල පහ කිරීමේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ සියල්ලක්ම මගහැර ගන්න පුළුවන් ඔයාලා සාමාන්‍යයෙන් වැඩිපුර වතුර ප්‍රමාණයක් බොනවා නම්. කොහොමත් ගර්භණී කාලෙදි විතරක් නෙමෙයි. අපේ සාමාන්‍ය අය වුණත් සාමාන්‍යයෙන් දිනකට ජලය වැඩිපුර පානය කරන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් සමබල ආහාර වේලක් ගන්න. ඒ වගේම පළතුරු වැඩිපුර ගන්න. ඒ වගේම වතුර වැඩිපුර පානය කරන්න. ඒ වගේම වෛද්‍ය පරීක්ෂණ වලටත් නිතිපතා යන්න. ඒ වගේම සායන වලටත් හරියටම යන්න. ඒ වගේම ඕගලන්ට කරන්න කියලා තියෙන පරීක්ෂණත් નિયમિત කාලයට හරියට කරගන්න. ඒ වගේම නිර්දේශ කරලා තියෙන විදිහට යකඩ පිටි ගන්නත් අමතක කරන්න එපා. ඉතින් සෑම ගර්භණීත්වයක්ම හැම අම්මා කෙනෙක්ටම හරිම අලුත් හරිම ආදරණීය අත්දැකීමක්. ඉතින් ඒ කාලේ ගෙවා ගන්න ඕනේ කිසිම ප්‍රශ්නකින් හැලහැප්පීමකින් තොරව. ඉතින් මේ වගේ අලුත් දැනුම දැනගන්න අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. තවත් අම්මා කෙනෙක්ට මේ දැනුම දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අම්මටයි පැටියටයි ආදරෙන් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.